ඈත අතීතයේ හින්දු දේශයේ දුරින් පිහිටි කලිංගු රාජධානියේ බුදුන් වහන්සේගේ පූජනීය ධාතුවක් මහත් ප්‍රේමයෙන් හා භක්තියෙන් යුතුව ආරක්ෂා කරන ලදී. එය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විය. ලෝකයටම සාමයේ සහ ප්‍රඥාවේ ආශිර්වාදය ගෙන දෙන බවට විශ්වාස කෙරේ. කලිංගු දේශයේ පාලකයා වූ ගුහසීව රජතුමා එය රන් හෝ මැණික් වලට වඩා ඉහළින් අගය කළේය. නමුත් අඳුරු වලාකුළු එක්රැස් වෙමින් තිබුණි. එනම් ප්‍රතිවාදී රාජධානියක් පහර දීමට සූදානම් වෙමින් සිටියේය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට අනතුරක් විය හැකියයි බියෙන් ප්‍රඥාවන්ත ගුහසීව රජු තම දියණිය වූ හේමමාලා කුමරියට සහ ඇගේ සැමියා වූ දන්ත කුමරුට අඬ ගැසුවේය. ඔහු මෘදු ලෙස කීවේ, "මගේ දරුවනි, ඔබ මේ පූජනීය දායාදය ආරක්ෂා කළ යුතුය. එය මුහුදෙන් එතර ලංකාව නම් වූ රටක් ඇත. එහි ගෙන යන්න. එහිදී එය ආරක්ෂිත වනු ඇත" කියයි. හිතසර ප්‍රඥාවන්ත ඇය ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ කුඩා මැණික් මංජුසාව ඔතා තම රන්පටියේ යටින් ඇගේ කේශ කලාපයෙහි ආරක්ෂිතව සඟවා ගත්තාය. එදින රාත්‍රියේ රිදී සඳ යටින් ඇය සහ දන්ත කුමරු තම මාලිගයේ හා රජසැප අතහැර පිටත්ව ගියහ. ඔවුන්ගේ කුඩා ඔරුව මිහිදුම් සහිත ජලයේ ලිස්සා යමින් මුහුදේ ඉදිරියට ඇදුනේය. ඔවුන් දැන සිටියේ තම ගමන දිගු හා භයානක වනු ඇති බවයි. එහෙත් ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් විය. දින ගණනාවක් සහ රාත්‍රී ගණනාවක් පුරා රළහඬ නැගූ අතර සුළං හමා ගියේය. විශාල වලාකුළු රැස් වූ අතර මුහුද අඳුරු හා රළු විය. දන්තකුමරු නිර්භීතව ඔරුව මෙහෙයවන අතර හේමමාලා කුමරිය නොසලන ලෙස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඇගේ කේශ කලාපය මගින් තදින් අල්ලාගෙන සිටියාය. අකුණු සැරවැදුනි. එහෙත් මෙම යුවල කිසිවිටකත් අත් නොහැරියහ. බුදුන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන්ට මඟ පින්වනු ඇතැයි ඔහු විශ්වාස කළා. අවසානයේදී කුණාටුව පහව ගිය පසු බලාපොරොත්තුවේ සලකුණක් ලෙස රළ ස්පර්ශ කළේය. අලුයම ලංකාවේ වෙරළ දුරින් දිස්විය. තල්ගස් මත මෘදු ආලෝකය නටන්නට වූ අතර පන්සල් සීනු නාදය වාතේ හරවා පාවී ආවය. කරුණාවන්ත භික්ෂූන් වහන්සේලා ඔවුන් වෙනුවින් බලා සිටියහ. හේමමාලා කුමරිය දනගසා ගෞරවයෙන් මැණික් මංජුසාව ඔවුන්ගේ දෑතින් තැබුවාය. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දිවයිනට ආරක්ෂිතව ළඟා වූ බවින් ඔවුහු එකට හිස නමා කෘතඥ වූහ. භික්ෂූන් වහන්සේලා හේමමාලා කුමරිය සහ දන්ත කුමරු කිත්සිරිමෙවන් රජු පාලනය කළ අනුරාධපුර රාජකීය නගරයට කෙටුවාහ. රජතුමා විසින් ඔවුන් ගෙඹුරු ගෞරවයෙන් හා කරුණාවෙන් පිළිගත්තේය. රන් මංජුසාව විවෘත කළ විට මෘදු දීප්තිමත් ආලෝකයක් කාමරය පුරා පෙතිර ගියේය. සෙවම විස්මයෙන් හිස නැමූහ. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර ඇත. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා කවර්දාකවත් නවූ තරමේ මන්දිරයක් තැනීමට කිත්සිරිමෙවන් රජු අණකලේය. මල් සහ පහන් වලින් වට වූ රන් කොතක් සහිත ස්තූපයක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරන විට භික්ෂූන් වහන්සේලා ආශිර්වාද සජ්ජායනා කළහ. එතෙන් පටන් මිනිසුන් වන්දනාමාන කිරීමට සහ ස්තුති කිරීමට ඈත පළාත් වලින් පැමිණියහ. ඒ දලදා මාලිගායයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලෝකය පුරාම සාමය, ප්‍රඥාව සහ ආරක්ෂාව පිළිබඳ සංකේතයක් බවට පත්විය. එදා සිට මේ දක්වා ශතවර්ෂ ගණනාවක් ගත වී ඇත. එහෙත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තවමත් ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ තැන්පත් වී ඇත. සෑම වසරකම මිනිසුන් වර්ණවත් පෙරහැරවල්, බෙර වාදකීන්, නර්තන ශිල්පීන් සහ විදුලි ආලෝකයෙන් උත්සව පවත්වති. ඒ හේමමාලා කුමරියගේ සහ දන්ත කුමරුගේ නිර්භීත ගමන පිළිබඳ මතකය නැවත සිහිපත් කරමිනි.